අපි මේ වීඩියෝ එකේ කතා කරමු පුතේ ඉල්ලුමක් කියන්නේ මොකක්ද? මේ ඉල්ලුමක් කියන්නේ මොකක්ද? ඉල්ලුම හා උවමනාව අතර තියෙන වෙනස, ඉල්ලුම කෙරේ බලපාන සාධක මොනවාද? තොග සහ ප්‍රවාහ සංකල්ප කියන්නේ මොනවද? අපි මෙන්න මේ කියන ඒවා ගැන පුතේ අපි අද කතා කරමු. පුතේ ඉල්ලුමක් කියන්නේ මොකක්ද? ඉල්ලුමක් කියන එකට පුතේ නිශ්චිත නිර්වචනයක් තියෙනවා. ඉල්ලුමක් කියන එකට නිශ්චිත නිර්වචනයක් තියෙනවා පුතේ. පුතේ ඉල්ලුමක් කියලා හඳුන්වන්නේ නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ ඉල්ලුම කෙරේ බලපාන අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩය සඳහා පැවතිය හැකි විවිධ මිල ගණන් යටතේදී පාරිභෝගිකයන් විසින් මිලදී ගැනීමට සැලසුම් කරනු ලබන විවිධ ප්‍රමාණයන් තමා පුතේ ඉල්ලුමක් කියලා හඳුන්වන්නේ. පුතේ එතකොට ඉල්ලුමක් කියලා කියන්නේ මොකද්ද? ඉල්ලුමක් කියලා කියන්නේ පුතේ ඉල්ලුමක් කියලා කියන්නේ නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ ඉල්ලුම කෙරේ බලපාන අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩය සඳහා පැවතිය හැකි විවිධ මිල ගණන් යටතේ පාරිභෝගිකයන් විසින් මිලදී ගැනීමට සැලසුම් කරන විවිධ ප්‍රමාණයන් තමා පුතේ ඉල්ලුමක් කියලා කියන්නේ. විවිධ ප්‍රමාණය. පුතේ එතකොට ඉල්ලුමක් කියලා කියන්නේ මොකද්ද? ඉල්ලුමක් කියන එකට නිශ්චිත නිර්වචනයක් තියෙනවා. එතකොට ඉල්ලුමක් කියලා කියන්නේ පුතේ නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ ඉල්ලුම කෙරේ බලපාන අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩය සඳහා පැවතිය හැකි විවිධ මිල ගණන් යටතේ පාරිභෝගිකයන් විසින් මිලදී ගැනීමට සැලසුම් කරන විවිධ ප්‍රමාණයන් තමා පුතේ අපි ඉල්ලුමක් කියලා හඳුන්වන්නේ. පුතේ මේ ඉල්ලුමක් කියන එක ගොඩනැගෙන්න ප්‍රධාන සාධක තුනක් බලපානවා. ඉල්ලුමක් කියන එක ගොඩනැගෙන්න ප්‍රධාන සාධක තුනක් බලපානවා. පුතේ එකක් තමා පුතේ මේව භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට හැකියාවක් තියෙන්න ඕනේ. මිලදී ගැනීමට හැකියාවක් තියෙන්න ඕනේ. මිලදී ගැනීමට හැකියාවක් නැත්තම් ක්‍රය ශක්තියක් පැවතිය යුතුයි. පුතේ ඒ වගේම තමයි මේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට කැමැත්තක් තියෙන්න ඕන. මිලදී ගැනීමට කැමැත්තක් නැත්තම් උවමනාවක් තියෙන්න ඕන. තවත් පුතේ ඉල්ලුමක් නිර්මාණය වෙන්න නම් පුතේ මිලදී ගැනීමට හැකියාවක් තියෙන්න ඕන. මිලදී ගැනීමට කැමැත්තක් තියෙන්න ඕන. පුතේ ඒ වගේම තමයි මිලදී ගැනීමට හැකියාව සහ මිලදී ගැනීමට පුතේ මේ ඉල්ලුමක් නිර්මාණය වෙන්න නම් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට සැලසුම් කරලා තියෙන්න ඕනේ. භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට සැලසුම් කරලා තියෙන්න ඕනේ. සැලසුම් කර තිබිය යුතුයි. එතකොට පුතේ ඉල්ලුමක් නිර්මාණය වෙන්න ප්‍රධාන සාධක තුනක් බලපානවා. එකක් තමා පුතේ භාණ්ඩය මිලදී ගැනීමට හැකියාවක් තියෙන්න ඕන. අනිත් එක තමා පුතේ භාණ්ඩයක් මිලදී ගැනීම සඳහා කැමැත්තක් නැත්නම් උවමනාවක් තියෙන්න ඕන.
ඒත් නැත්නම් තව එකක් තමයි පුතේ භාණ්ඩය මිලදී ගැනීම සඳහා සැලසුම් කරලා තියෙන්න ඕන. එතකොට අපි ඉල්ලුමක් කියන එක කතා කරා. ඉල්ලුමක් නිර්මාණය වෙන්න බලපාන ප්‍රධාන සාධක 3ක් ගැන කතා කරා. පුතේ අපි ඊළඟට බලමු ඉල්ලුම කියන එක නිර්වචනය සඳහා අපි යොදා ගන්නා උපකල්පන මොනවද කියලා. ඉල්ලුමක් කියන එක නිර්මාණය කිරීම සඳහා අපි ඉල්ලුම හැඳින්වීමට යොදා ගන්න උපකල්පන මොනවද කියලා අපි කතා කරමු. පුතේ අපි ඉල්ලුම නිර්වචනය සඳහා යොදා ගන්න උපකල්පන මොනවද කියලා දැන් බලමු. එතකොට ඉල්ලුමක් නිර්වචනය කරන්නදී පුතේ අපි යොදා ගන්නවා උපකල්පන ප්‍රධාන වශයෙන් 4ක්. එකක් තමයි පුතේ නිශ්චිත කාල පරිච්ඡේදයක් අපි සැලකිල්ලට ගන්නවා. නිශ්චිත කාල පරිච්ඡේදයක් සැලකිල්ලට ගන්නවා. අපි සාමාන්‍ය භාණ්ඩයක හැසිරීම තමයි මෙතන සලකා බලන්නේ. එකක් තමයි නිශ්චිත කාල පරිච්ඡේදයක් අපි සැලකිල්ලට ගන්නවා. මේ ආය සාමාන්‍ය භාණ්ඩයක හැසිරීම සැලකිල්ලට ගන්නවා. තව එකක් තමයි පුතේ අපි මිලහැර අනිකුත් කරුණු නොවෙනස්ව පවතී කියලා අපි උපකල්පනය කරනවා. මිල නැතුව අනිත් කරුණු නොවෙනස්ව පවතිනවා කියලා අපි උපකල්පනය කරනවා. තව තාර්කික ගැනුම්කරුවන්ගේ අපේක්ෂාත් අපි උපකල්පනය කරනවා. තාර්කික ගැනුම්කරුවන්ගේ අපේක්ෂාත් අපි උපකල්පනය කරනවා. එතකොට උපකල්පන ප්‍රධාන 4ක් තියෙනවා. එකක් තමයි පුතේ නිශ්චිත කාල පරිච්ඡේදයක් සැලකිල්ලට ගන්නවා. අනිත් එක තමයි පුතේ මිලහැර අනිකුත් කරුණු නොවෙනස්ව පවතිනවා කියලා උපකල්පනය කරනවා. තව එකක් තමයි සාමාන්‍ය භාණ්ඩයක හැසිරීම අපි මේ සැලකිල්ලට ගන්නේ. තව එකක් තමයි තාර්කික ගැනුම්කරුවන්ගේ අපේක්ෂා හැසිරීම තමයි පුතේ අපි මේ උපකල්පනය සඳහා යොදාගන්න ඉල්ලුම නිර්වචනය කරන්න. එතකොට ඉල්ලුම නිර්වචනය කරන්න පුතේ ප්‍රධාන සාධක 4ක් තියෙනවා. උපකල්පන. ඉල්ලුම නිර්වචනය සඳහා යොදා ගන්නා උපකල්පන 4ක් තියෙනවා. ඒ 4 තමයි අපි දැන් කිව්වේ. එකක් තමයි එතකොට නිශ්චිත කාල පරිච්ඡේදයක් සැලකිල්ලට ගැනීම. නිශ්චිත කාල පරිච්ඡේදයක් සැලකිල්ලට ගැනීම. නිශ්චිත කාල පරිච්ඡේදයක් සැලකිල්ලට ගැනීම. අනිත් එක තමයි මිලහැර අනිකුත් සාධක ස්ථාවර වෙන නොවෙනස්ව පවතිනවා නැත්නම් ස්ථාවර පවතිනවා කියලා උපකල්පනය කරනවා. මිලහැර අනිකුත් සාධක ස්ථාවර බව. අනිත් එක තමයි පුතේ සාමාන්‍ය භාණ්ඩයක පිළිබඳ ඊළඟ එක තමයි පුතේ තාර්කික ගැනුම්කරුවන්ගේ හැසිරීම. තාර්කික ගැනුම්කරුවන්ගේ හැසිරීම උපකල්පනය කරනවා. එතකොට පුතේ අපි ඉල්ලුමක් නිර්වචනය කරද්දී උපකල්පන 4ක් යොදා ගන්න. එකක් තමයි නිශ්චිත කාල පරිච්ඡේදයක් අපි සම්බන්ධ කරගන්න උපකල්පනය කරනවා නිශ්චිත කාල පරිච්ඡේදයක් කියලා. අනිත් එක තමයි මිලහැර අනිකුත් කරුණු නොවෙනස්ව පවතිනවා කියලා උපකල්පනය කරනවා. සාමාන්‍ය භාණ්ඩයක හැසිරීම පිළිබඳ අපි උපකල්පනය කරනවා. තාර්කික ගැනුම්කරුවන්ගේ හැසිරීම පිළිබඳ අපි උපකල්පනය කරනවා. එතකොට පුතේ අපි දැන් කතා කරා ඉල්ලුමක් කියන්නේ මොකක්ද? ඊළඟට කතා කරා මේ ඉල්ලුමක් කියන්නේ මොකක්ද? ඉල්ලුම නිර්වචනය කරන්න මේ යොදා ගන්න උපකල්පන මොනවාද කියන එක අපි අද කතා කරා. අපි පුතේ ඊළඟට කතා කරමු ඉල්ලුම හා උවමනා කියන දේ අතර පවතින වෙනස. ඉල්ලුම හා උවමනාව කියන දෙක අතර සංකල්ප දෙක අතර පවතින වෙනස. අපි කතා කරමු උවමනා සහ ඉල්ලුම.
කියන සංකල්ප දෙක අතර පවතින වෙනස ගැන අපි කතා කරමු පුතේ. පුතේ මේ උවමනා සහ ඉල්ලුම කියන සංකල්ප දෙකම එකක්ද? නැහැ පුතේ. උවමනාවක් කියලා කියන්නේ පුතේ භාණ්ඩ හා සේවා පරිභෝජනය සඳහා මිනිසුන් තුළ තියෙන අසීමිත ආශාවන් කැමැත්තන් තමා පුතේ අපි උවමනාවක් කියලා හඳුන්වන්නේ. අපි උවමනාවක් කියලා හඳුන්වන්නේ භාණ්ඩ හා සේවා පරිභෝජනය සඳහා මිනිසුන් තුළ තියෙන අසීමිත උවමනා සහ ආශා සහ කැමැත්ත තමා පුතේ අපි මෙතන උවමනාවක් කියලා හඳුන්වන්නේ. පුතේ මේ උවමනා ආර්ථිකයත් සතුව තියෙන සීමිත සම්පත් වලින් මේ සියලු උවමනා අපිට ඉෂ්ට කරගන්න බෑ. මේ සියලු උවමනා ආර්ථිකයත් සතුව තියෙන සීමිත සම්පත් ප්‍රමාණය අපිට ඉෂ්ට කරගන්න බෑ. මේකෙන් කොටසක් තමා අපිට ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ. මේ උවමනා රාශියෙන් ඉෂ්ට කරගන්න බෑ. ඒකෙන් කොටසක් තමා අපිට ඉෂ්ට කරගන්න පුළුවන්. පුතේ මේ ඉල්ලුම කියන එකෙන් කියන්නේ ඒ අපිට ඉෂ්ට කරගත හැකි උවමනා ප්‍රමාණය තමා පුතේ ඉල්ලුම කියන එකෙන් පෙන්වන්නේ. එතකොට ඉල්ලුම කියලා කියන්නේ උවමනා අපිට ඉෂ්ට කරගත හැකි ප්‍රමාණය පෙන්වන සංකල්පය තමා පුතේ මේ ඉල්ලුම කියලා හඳුන්වන්නේ. එතකොට උවමනා කියලා කියන්නේ පුතේ පුළුල් සංකල්පයක්. නමුත් පුතේ ඉල්ලුම කියලා කියන්නේ මේ සරල පටු සංකල්පයක්. එතකොට පුතේ දැන් අපි කතා කරා ඉල්ලුම හා උවමනා අතර තියෙන වෙනස්කම්. පුතේ ඉල්ලුමට නිශ්චිත නිර්වචනයක් තියෙනවා. හැබැයි උවමනාවට නිශ්චිත නිර්වචනයක් නැහැ. ඉල්ලුම කියන එක අපි නිර්වචනය කරනවා පුතේ නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ ඉල්ලුම කෙරේ බලපාන අනෙකුත් කරුණු නොවෙනස්ව තිබෙදී සලකා බලන භාණ්ඩය සඳහා පැවතිය හැකි විවිධ මිල ගණන් යටතේ පාරිභෝගිකයන් විසින් මිලදී ගැනීමට සැලසුම් කරන විවිධ ප්‍රමාණයන් තමා පුතේ ඉල්ලුම කියලා හඳුන්වන්නේ. ඉල්ලුම නිර්මාණය වෙන්න ප්‍රධාන සාධක තුනක් බලපානවා. මිලදී ගැනීමට කැමැත්තක් තියෙන්න ඕනේ, හැකියාවක් තියෙන්න ඕනේ, සැලසුම් කරලා තියෙන්න ඕනේ. පුතේ මේ තුනම එකතු වුණාම මේ ඉල්ලුම නිර්මාණය වෙන්න බලපාන සාධක තුනම එකතු වුණාම අපි ඒකට කියනවා සඵල ඉල්ලුමක් කියලා. මොකද්ද පුතේ? සඵල ඉල්ලුමක් කියලා කියනවා. අපි මේ තුනම එකතු වුණාම අපි ඒකට කියනවා සඵල ඉල්ලුමක් කියලා. එතකොට පුතේ අපි දැන් කතා කරා ඉල්ලුම කියන්නේ මොකද්ද? මේ ඉල්ලුම නිර්වචනය කරා ඊට පස්සේ ඉල්ලුමක් පුතේ මේ ඉල්ලුමක් නිර්වචනය සඳහා යොදා ගන්න උපකල්පන අපි කතා කරා. ඊළඟට කතා කරා ඉල්ලුම හා උවමනා අතර පවතින වෙනස. දැන් අපි කතා කරමු පුතේ ආර්ථිකය සතුව පුතේ සංකල්ප තියෙනවානේ. මේ සංකල්ප ප්‍රධාන වශයෙන් තොග හා ප්‍රවාහ කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ආර්ථිකයත් සතුව තියෙන සමහර සංකල්ප අපිට දෙකකට බෙදන්න පුළුවන් කොටස්. එකක් තමයි තොග නැත්නම් ප්‍රවාහ. එතකොට පුතේ ප්‍රවාහයක් කියලා කියන්නේ මොකද්ද? ප්‍රවාහයක් කියන එකෙන් පුතේ අදහස් කරන්නේ සීමිත කාල පරිච්ඡේදයක්. සීමිත කාල පරිච්ඡේදයක් කාල සීමාවක් ගැන තමයි පුතේ මේ ප්‍රවාහ කියන සංකල්පයෙන් අදහස් කරන්නේ. එතකොට ප්‍රවාහයක් කියලා කියන්නේ මොකද්ද? කාල සීමාවක් පුතේ. කාල සීමාවක් පිළිබඳ හැඟෙන සංකල්ප තමයි ප්‍රවාහ සංකල්ප කියලා කියන්නේ. එතකොට ප්‍රවාහ සංකල්ප කියන එකට අපිට උදාහරණ විදිහට දෙන්න පුළුවන් පුතේ ඉල්ලුම සැපයුම කියන ඒවා අපිට ප්‍රවාහ විදිහට ගන්න පුළුවන්. එතකොට තොග සංකල්පයක් කියලා කියන්නේ මොකද්ද පුතේ? තොග සංකල්පයක් කියලා කියන්නේ කිසියම් කාල සීමාවක් හා සම්බන්ධ සංකල්ප තමයි පුතේ. ඒවට නිශ්චිත කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒ කියන්නේ නිශ්චිත කාල සීමාවක් කාලයක් හැඟ වෙනවා. ඒවට තමයි පුතේ තොග සංකල්ප කියලා කියන්නේ. උදාහරණයක් විදිහට අපිට පෙන්වන්න පුළුවන් ආර්ථිකයේ මුදල් සැපයුම ආයි කියන්න පුළුවන් රජය විසින් දරන ගෙවිය යුතු ණය ප්‍රමාණය මේවා කාල සීමාවකට අදාළව අපිට පෙළගස්සලා දක්වන්න පුළුවන්. ඒව තමයි පුතේ අපි තොග සංකල්ප කියලා කියන්නේ. එතකොට පුතේ අපි අතන කිව්ව මේ මොකද්ද සඵල ඉල්ලුමක් කියලා කියන්නේ? ඉල්ලුමක් නිර්මාණය වෙන්න බලපාන සාධක තුනේම එකතු වුණාම පුතේ අපි ඒකට කිව්වා සඵල ඉල්ලුමක් කියලා. එතකොට සඵල ඉල්ලුමක් කියන එක කතා කරා. තොග හා ප්‍රවාහ කියන්නේ මොනවද කතා කරා? ඉල්ලුම හා මේ උවමනා අතර වෙනස කතා කරා. ඉල්ලුම නිර්වචනය කරා. ඉල්ලුම නිර්වචනය කරන්න යොදා ගන්න උපකල්පන මොනවද කියලා කතා කරා. අපි ඊළඟට කතා කරමු පුතේ ඉල්ලුම් ප්‍රමාණය තීරණය වීමට බලපාන සාධක. ඉල්ලුම් ප්‍රමාණය තීරණය කරන සාධක මොනවද කියලා අපි ඊළඟට කතා කරමු. ඉල්ලුම තීරණය කරන සාධක මොනවද කියලා අපි කතා කරමු. ඉල්ලුම තීරණය කරන සාධක. පුතේ ඉල්ලුම තීරණය කරන සාධක කීපයක් තියෙනවා.
පුතේ මේ ඉල්ලුම තීරණය කරන සාධක කියලා කියන්නේ අපි භාණ්ඩ හා සේවා මිලදී ගැනීම ගන්න ප්‍රමාණය තීරණය කරන්න බලපාන සාධක තමයි පුතේ මේ ඉල්ලුම තීරණය කරන සාධක කියලා කියන්නේ. ඉල්ලුම තීරණය කරන්න බලපාන ප්‍රධාන සාධක කීපයක් තියෙනවා. එකක් තමයි පුතේ සලකා බලන භාණ්ඩයේ මිල. මොකද්ද? සලකා බලන භාණ්ඩයේ මිල. සලකා බලන භාණ්ඩයේ මිල. පුතේ අපි මේක සංකේතවත් කරනවා P කියන ඉංග්‍රීසි අකුරෙන්. සලකා බලන භාණ්ඩයේ මිල කියන එක අපි ඉංග්‍රීසි අකුරේ P කියන ඉංග්‍රීසි අකුරෙන් සංකේතවත් කරනවා. සලකා බලන භාණ්ඩයේ මිල කොහොමද පුතේ? භාණ්ඩ හා සේවා ඉල්ලුම තීරණය කරන්නේ. පුතේ සලකා බලන භාණ්ඩයේ මිල එන්න වැඩි වෙනවා නම් ඒක ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි මේ මිල එන්න අඩු වෙනවා නම් ඒක ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඉල්ලුම් කරන ප්‍රමාණය තීරණය වෙන්න සලකා බලන භාණ්ඩයේ මිල වැදගත් වෙනවා. පුතේ ඊළඟ එක තමයි සම්බන්ධිත භාණ්ඩ මිල. මොකද්ද? සම්බන්ධිත භාණ්ඩ මිල. සම්බන්ධිත භාණ්ඩ මිල. ඒක අපි සංකේතවත් කරනවා PN කියන එකෙන්. මොකද්ද? PN කියන එකෙන් සම්බන්ධිත භාණ්ඩ මිල අපි නිර්වචනය කරනවා. පුතේ සම්බන්ධිත භාණ්ඩ මිල කියන එකට අපිට උදාහරණයක් විදිහට දෙන්න පුළුවන්. පුතේ අපි හිතමු සීනි. අපි සීනි ගන්න යනවා කඩේකට. පුතේ සීනි වල මිල අපි හිතමු 500යි කියලා. සීනි කිලෝ දෙකක් 500යි කියලා හිතමු. පුතේ ඒත් හකුරු කිලෝ දෙකක් අපි හිතමු 250ට තියෙනවා. අපි පුතේ ගන්නේ සීනි කිලෝ දෙකද නැත්නම් හකුරු කිලෝ දෙකද? සීනි කිලෝ දෙකක් 500යි. හකුරු කිලෝ දෙකක් තියෙනවා 250යි. අපි ගන්නේ සීනිද හකුරුද? හකුරුනේ පුතේ. ඒක ගන්න එක අපිට ලාභයි. එතකොට සම්බන්ධිත භාණ්ඩ මිලත් පුතේ බලපානවා අපේ භාණ්ඩ හා සේවා ඉල්ලුම් කරන ප්‍රමාණය තීරණය වෙන්නේ. පුතේ ඊළඟ එක තමයි පාරිභෝගික ආදායම. පාරිභෝගික ආදායම. පුතේ පාරිභෝගික ආදායම කියන එක අපි මේ සංකේතවත් කරන්නේ ඉංග්‍රීසි හොඩියේ y අකුරෙන්. පාරිභෝගික ආදායම කියන එක අපි සංකේතවත් කරන්නේ y අකුරෙන්. පාරිභෝගික ආදායම අනුව කොහොමද ඉල්ලුම් කරන ප්‍රමාණය තීරණය වෙන්නේ? පුතේ පාරිභෝගික ආදායම ඒ කියන්නේ අපේ ආදායම වැඩි වෙන්න අපි භාණ්ඩ හා සේවා ඉල්ලුම් කරන ප්‍රමාණයත් වැඩි කරනවා. අපි අතේ සල්ලි තියෙනවා. ඒකින්ද අපි වියදම් කරලා බඩු ප්‍රමාණයත් වැඩි කරනවා. හැබැයි පුතේ පාරිභෝගිකයන් සතුව තියෙන ආදායම අඩු වෙනකොට අපි භාණ්ඩ හා සේවා ඉල්ලුම් කරන ප්‍රමාණයත් අඩු කරනවා. ඇයි පුතේ අපි අතේ තියෙන මුදල් ප්‍රමාණය අඩුයි. ඒකින්ද අපිට ගන්න බෑ වැඩි බඩු ප්‍රමාණයක්. ඒක නිසා ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු කරනවා. එතකොට පාරිභෝගික ආදායම කියන එකත් පුතේ මේ ඉල්ලුම තීරණය කරන්න බලපානවා. ඊළඟ තමයි පුතේ පාරිභෝගික අභිරුචිය. පාරිභෝගික අභිරුචිය කියන එක සංකේතවත් කරන්නේ T අකුරෙන්. පුතේ මේ පාරිභෝගික අභිරුචිය කියලා කියන්නේ පාරිභෝගිකයන් තියෙන කැමැත්ත. කිසියම් භාණ්ඩයකට හරි සේවාවකට හරි පාරිභෝගිකයන් සතුව තියෙන කැමැත්ත තමයි පුතේ පාරිභෝගික අභිරුචිය කියලා කියන්නේ. එතකොට පාරිභෝගික අභිරුචිය අනුව භාණ්ඩවල ඉල්ලුම් කරන ප්‍රමාණය තීරණය වෙනවා. කිසියම් භාණ්ඩයකට පාරිභෝගිකයන් ගොඩක් ඒකට කැමති නම් ඒ භාණ්ඩය ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි. හැබැයි තව භාණ්ඩයක් තියෙනවා ඒකට පාරිභෝගිකයන් වැඩි කැමැත්තක් නැහැ, අභිරුචියක් නැහැ. ඒ භාණ්ඩේ ඉල්ලුම් කරන ප්‍රමාණය අඩුයි. එතකොට පුතේ පාරිභෝගික අභිරුචිය කියන එකත් බලපානවා ඉල්ලුම තීරණය කරන්න. තව එකක් තමයි පුතේ ගැනුම්කරුවන්ගේ අනාගත අපේක්ෂා. ගැනුම්කරුවන්ගේ අනාගත අපේක්ෂා. පුතේ ගැනුම්කරුවන්ගේ අනාගත අපේක්ෂා කියන එක අපි සංකේතවත් කරනවා EX කියන අකුරු වලින්. පුතේ ගැනුම්කරුවන්ගේ අනාගත අපේක්ෂා කියන්නේ අපි මෙහෙම උදාහරණයක් කරන් බලමු. පුතේ මේ මාසේ ෆෝන් එකක් තියෙනවා. ෆෝන් එකේ මිල රුපියල් 50000යි. හැබැයි පුතේ ලබන මාසේ වෙනකොට ෆෝන් එක 60000කට යනවා. පුතේ මේ මාසේ ඒ ෆෝන් එක ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවද අඩු වෙනවද? පුතේ එතකොට මේ මාසේ මිල ලබන මාසේ ෆෝන් එකේ මිලට වඩා අඩුයි. ඒක නිසා ඒ ෆෝන් එක ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි මේ මාසේ. ඒක නිසා පුතේ ඉල්ලුම වැඩි වෙනවා. එතකොට ඉල්ලුම් කරන ප්‍රමාණය තීරණය වෙන්න ගැනුම්කරුවන්ගේ අනාගත අපේක්ෂාත් බලපානවා. එහෙම නැත්නම් අපිට මෙහෙම කියන්න පුළුවන්. දැන් මේ මාසේ ෆෝන් එකක් තියෙනවා ඒක 60000යි. ලබන මාසේ ඒක 50000ට අඩු වෙනවා. පුතේ එතකොට මේ මාසේ
ෆෝන් ඉල්ලුම් කරන ප්‍රමාණය අඩුයි. ඇයි ලබන මාසේ ඒක 10000කින් අඩු වෙනවා. ඒක නිසා ලබන මාසේ ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි. එතකොට ඉල්ලුම තීරණය කරන්න ගැනුම්කරුවන්ගේ අනාගත අපේක්ෂා බලපානවා. ඊළඟ එක තමයි පුතේ ගැනුම්කරුවන් සංඛ්‍යාව. ගැනුම්කරුවන් සංඛ්‍යාව. ගැනුම්කරුවන් සංඛ්‍යාව. මේක අපි සංකේතවත් කරනවා එඩ් කියන එක. ගැනුම්කරුවන් සංඛ්‍යාව ඒ කියන්නේ පරිභෝජකයන් සංඛ්‍යාව වැඩි වෙනකොට කිසියම් භාණ්ඩයකට ඒ භාණ්ඩේ ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට තව මේ කිසියම් භාණ්ඩයක් සඳහා ගැනුම්කරුවන් සංඛ්‍යාව අඩුයි නම් ඒ භාණ්ඩ ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට පුතේ ඒකත් බලපානවා ඉල්ලුම තීරණය කරන්න. තව එකක් තමයි පුතේ වෙනත් සාධක කියලා තියෙනවා. වෙනත් සාධක. ඒක අපි ඕ අකුරෙන් තමයි සංකේතවත් කරන්නේ. මේ වෙනත් සාධක කියන එකට අයිති වෙන්නේ දේශගුණය, පරිසරය, අන්නේ කියන සාධක පුතේ. පරිසරය, දේශගුණය අනුව කිසියම් භාණ්ඩයක් ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. ඒවත් බලපානවා පුතේ ඉල්ලුම තීරණය කරන්න. එතකොට අපි දැන් කතා කරා ඉල්ලුමක් කියන්නේ මොකද්ද? ඉල්ලුම නිර්වචනය කරන්න යොදා ගන්න උපකල්පන. සපල ඉල්ලුමක් කියන්නේ මොකද්ද? තොග හා ප්‍රවාහ කියන්නේ මොකද්ද? අපි ආයෙ කතා කරා ඉල්ලුම හා උවමනා අතර තියෙන වෙනස. ඊළඟට කතා කරා අපි ඉල්ලුම තීරණය කරන සාධක මොනවාද කියලා. හරි පුතේ අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු. ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු. එතකම් පුතේ මේ ටික හොඳට බලා ගන්න. පුතේ මේ ටික තේරුණා නම් කමෙන්ට් එකක් හරි ලයික් එකක් හරි දාලා කියන්න. තව ප්‍රශ්න තියෙනවා නම් ඒත් කමෙන්ට් එකක් හරි මෙසේජ් එකක් හරි දාන්න නම්බර් එක තියෙනවා. පුතේ එහෙනම් අදට පන්ති නවත්තනවා.